පේනවද මාවද ફોකස් වෙලා තියෙන්නේ මේ මං අද යන්නේ ලතින් කංකාරිය සින්දුවේ මගේ පර්ස්පෙක්ටිව් එකේ මීනින් එක කියන්න. මේක මචං මාව ඔය Facebook එකේ TikTok එකේ අතනයි මෙතනයි දෙතුන් දෙනෙක් තුන් හතර දෙනෙක් පස් හය දෙනෙක් මෙන්ෂන් කරලා තිබ්බ. අනේ මේකේ තේරුමත් කියපන්. අයි බං අර මං වැහි පබලු සැලියේ එකේ සින්දුවට තේරුම කියලා Facebook එකේ ඉන්න වයසක සෙට් එක මාව මරන් කන්න හැදුවනේ. මම මේක YouTube එකට දාන්නේ. මම මේක දැම්මට පස්සේ කවුරු හරි උම්මනායකෙක් නේ බං බලන්නේ. අත උන්ගේ වෝල් එක අස්සට මම යන්නේ නෑනේ. දැන් Facebook එකේ ඔටෝ ප්ලේ වුණා. මේවද දාන්නේ පොඩි උන් බලනවා අරුන් දානවා මුන් දානවා. හරි. උඹලා මේක ක්ලික් කරලා එපා බලන්න. මම උඹලගේ ගෙදරට එන්නේ නෑනේ. හරිද මචං මේක මේ මීනින් එක කියන ගමන් මචං මම බියර් එකක් ගහන්න ගත්තා. පස්සේ තමයි මතක් වුණේ මම මේ YouTube රෙද්දට අලුත් ඉඳ මචං මම දන්නේ මේ මේකට බියර් එකක් පෙන්නුවහම මොනෝ වෙයිද අරක වෙයිද මේක වෙයිද කියලා මං එහින්ද මචං කෝකටත් කියලා දාගෙන ආව බියර් එක මේ ප්ලාස්ටික් බෝතලයකට මචං මේක මං එක උගුරක් බීලා බැලුවා කොස්මදුළු රහයි බං. දැන් මේක නිකන් අර ප්ලාස්ටික් එකටත් මේ වැදිලානේ තියෙන්නේ මසට මස. මේ ඇත්තටම මචං කොස්මදුළු පොඩි පොලොස් ගැට පොලොස් රහක් එන්නේ. හොඳ අවුලක් නැහැ මචං. ස්වාදේශික දේවල්. හරි අපි යමු මචං සින්දුවට. මේකේ මචං ඉස්සෙල්ලා කියන්නම් මේකේ සින්දුව අහද්දි උඹලා පොඩ්ඩක් ඔළුවේ තියාගනින් මේ මියුසික් එකෙන් කියන්නේ කියන්නේ මේකේ තියෙන ලතින් මියුසික් නේ. ලතින් මියුසික් එකෙන් රිප්‍රසන්ට් කරනවා කියලා හිතාගනින් කොල්ලව. හරිද? කොල්ලගේ ආතල් එක. එතකොට වෝකල් එකෙන් ලිරික්ස් වලින් ඒකෙන් හිතාගනින් මචං ගායනයෙන් හිතාගනින් කාන්තාවගේ කාන්තාව රිප්‍රසන්ට් කරන කාන්තාවගේ දුක් ගැනවිල්ල කියලා ඔළුවේ නිකන් ලාවට තියාගනින්. හොඳ ලාවට තියාගනින්. හොඳ ලොකුවට තියාගන්න යන්න එපා. මචං මේක මම හිතන්නේ මචං නුඹට පානා හනික කෝපය කියලා කියන්නේ අර කාන්තාවකට ඇති වෙන මචං ෂණික කෝපය. අර ඕනම මිනිස්සෙට ඇති වෙන්නේ මචං ෂණික කෝපය කියලා එකක්. අර මිනිස්සෙක් මරන්න තරම් තරහක් ඇති වෙන මූවමන්ට් එක. අන්නේ මූවමන්ට් එකේ මචං කියනවා නමට පමණයි මේ කරුම දීගේ. තෝත් එක්ක තියෙන මේ මගුල නමට විතරයි මේ කසාජ ජීවිතේ. ඔන්න ඔය කෑල්ල මචං. ඔක් මම හිතන්නේ බැඳපු ඒවුන් දන්නේ නැති ඕක අහලා ඇති අනන්තවත් මචං. ඔය අපි ඔය බැඳපු අයියලා එහෙම කරමු මෙන්න නමට විතරයි බම් මේ මගුල මේ ගෑණි අර එහෙම කියනවා මචං. එහෙම කියන්න එපා උඹලා. එහෙම කියන්න මිනිස්සු ඉන්නෝ. ඊට පස්සේ මචං මේ පිපුණු තිසරුන් මගදි දුටු වෙයි. පැලුණු ඒ උකුල් නොදක කොහොමයි කියලා කියනෝනේ. ඕක මචං අර කෙල්ලා හිතින් හිතනෝ. තමුසේ ඉතින් ඔය මගතොට එනකොටත් කරන්නේ ගෑනුන්ගේ දිහා බල බල එන එකනේ. හරිද? තමුසේ ඒ ගෑනුන්ගේ පස්සවල් බල බල එන එක තමයි තමුසේගේ වැඩේ. අද අර මචං අර ගෑනු බනිද්දි කියන්නේ ඔව්නේ බෑනේ. අර ඒ ටයිප් එකේ ඉන්නේ මචං. පිපුණු තිසරුන් මගදී දුටු වෙයි පැලුණු ඒකුල් නොදක කොහමයිනේ නොදක කොහමයිනේ බලන්න එපා. අර කින්ඩියට වගේනේ මචං අර ගෑනු රණ්ඩු වෙද්දි රණ්ඩු උඹලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා වයිෆ්ලා ඉන්නවා මචං. උඹලට තේරෙන්නේ නැතිනේ. ඒක නිකන් අර අහන්නේ ඔව්නේ ඉතින් නේ නංගිත් එක කතා නොකර බෑනේ නේ. ඔව් ඒ අක්කා හොඳයිනේ නේ. අර ඒ ටයිප් එකේනේ මචං රණ්ඩු වෙන්නේ. එතකොට මචං පිරිමි ඔහොමයි මුගුර නරකයි උකස් දුන් හර්දේ නුඹට කියනවනේ. ඔක පිරිමි ඔහොමයි මුගුර නරකයි කියන්නේ මචං. මුගුර කියලා මේකෙන් කියන්නේ යට. හරිද? එතකොට මේ පිරිමි ඔහොමයි මුගුර නරකයි කියලා කියන්නේ ඒ කාන්තාව මචං මේ යථාර්ථය තේරුම් ගන්නවා. මේ ගෑනු මේ පිරිමි ඔක්කොම එකයි. මේ සමස්ත ලෝකෙම පිරිමින්ගේ හැටියේ පිරිමින්ගේ DNA වල තියෙන දේවල් ඒ හින්දා ඉතින් මේ පිරිමියත් එහෙමයි අර පිරිමියා තමයි හැමෝම එහෙමයි කියලා අර හිත හදාගන්න එක මචං. ඊට පස්සේ කියනවා ඇහැට ගැටෙනා තැනක මානේ ගැහණු අගුණා මෙමට කිව්වා. අර දැන් මේ කෙල්ල මචං කසාද බඳින්න කලින් කියනවා මේ
මට ගෑනු පේන්න බෑනේ බබා මම කැමතිම නෑනේ මට ඔයාටනේ හිත ගියේ. කියන්නේ ගැහැණු අගුණයි කියලා කියන්නේ මචං අර බොරුව කියලා අර උඩ කෑල්ල කියනෝනේ පිරිමි ඔහොමයි මුගුර නරකයි උකස් දුන් හර්දේ නුඹට කියලා කියනවා උඹ මට දැන් මන් තේරුම් අරන් ඉන්න උඹ මෙහෙමයි මගතොට ඒවත් බලනවා අරවත් බලනවා මේවත් බලනවා මම මගේ ආදරෙත් උඹට උගස් දුන්නා ඇහැට ගැටෙනා තැනක මානේ මට කිව්වේ උනාට මෙන්න මේ කියන්නේ දැන් මචං කාන්තාවක් මිනිහෙක්ක මැරි කරන්න කලින් පිරිමිය කියන සතා මොන වගේ කෙද්ද කියලා හරියටම දන්නේ නැහනේ මොකද ඕනම දෙයක් මචං ළඟින් ආශ්‍රය කරන්න ගියාම තමයි තේරුම් ගන්න පුළුවන් මේ මොකද්ද කියන පාර්ට් එක පොඩි කනක් කියන්නේ මිස්සුනා මචං උකස් දුන් හෘදේ නුඹට කියලා කියනනේ මචං ඒතකොට මිනිස්සු උකස් තියලා සල්ලි ගන්නේ Tamanට තියෙන වටිනම දේ හරිද එතකොට මේ ගෑනු මිනිස්සයා කියන්නේ උකස් දුන් හෘදේ නුඹට මට දෙන්න තිබිච්ච වටිනම දේ මං උඹට දීලා තියෙන උකස් තියලා තියෙන්නේ මගේ හෘදේ මගේ හදවත මගේ ආදරේ ඕකේ තාදනම් මචං මට ඔය කතා ඕක මේ හද්දි මතක ඇඳලා තියෙනවා මේ කියන පිරිමිය ඔහොමයි මුගුර නරකයි කියලා ඔය පිරිමිය ඔහොමයි මුගුර නරකයි කියද්දි මට මතක් වෙන්නේ මචං මගේ යාළුවෙක් ඉන්න මාතර මිනිහලාට දෙන කේටරින් සර්විස් එකක් මචං ඕකේ වැඩ කරන රණා කියලා ඩයල් එක ඌ තමයි මචං අපි කුපාඩි වෙන්න 180ක් වගේ කියන්න ඕන පාඩිය ඌ මචං පිස්සු ගෙල්නකොට ඔය මගේ යාළුවගේ තාත්තා කියන රම්මල්ලි මේ මාරුවද හොඳ කරන් වරෙන් ඉස්සෙල්ලා ගිහිල්ලා වැඩ කරන්න කලින් ඒ කියන්නේ මචං අර පිරිමින්ට තියෙනවා මචං අර ඒකට කියනවා අමාරුව කියලා අර ඒක තමයි කියන්නේ පිරිමිය ඔහොමයි මුගුර නරකයි කියලා කියන වැත්තේ හරිද මගේ පර්ස්පෙක්ටිව් එකනේ එතකොට මචං අපි ඉතුරු ටික ගාමු මචං මේ මෙතන කියනවනේ මචං ඇති හොඳටම බේගලේ ලොකු කෑදරේ නොදන්නවා නෙමේ ඇති ඔය බොරු කියන එක නවත්තන්න තමුසේ ගෑනුන්ට කෑදරයි තමුසේ ඔය සෙක්ෂුවල් දේවල් වලට කෑදරයි කියලා මම දන්නවා තමුසේ නවත්තනෝ නොදන්නෝ නෙමෙයි මට තේරෙනවා කෝ ඔය බොරු ආදරේ රෑ කාමරේ මචං මෙතන කියන්නේ හරිද මෙතන කියන්නේ තමුසේගේ ඔය ආදරේ මට පෙන්නනවකෝ රෑ කාමරේ. ඒ කියන්නේ මචං මේ දෙන්නගේ අතර තියෙන සෙක්ෂුවල් ලයිෆ් එක පොඩ්ඩක් දුරස් වෙච්ච ගතියක්. හරිද? ඒ දුරස් වෙච්ච ගතිය නැති වෙන්න දැන් මේ රණ්ඩු වෙනවනේ මේ රණ්ඩු දිගට තමුසේ මාත් එක්ක නිදාගත්ත කවද්ද අන්තිමට තමුසේ රෑට පෙන්නනවකෝ මට ආදරයක් තියෙනම්කෝ ඉස්සර වගේ දැන් නෑ තමුසේ වෙනස්නේ. කෝ ඒ බොරු ආදරේ රෑ කාමරේ පෙන්නනවා මට කියලා කියන. ඊට පස්සේ මචං කියනවා ඊය උඩහෙල් මාල් ඊට පස්සේ ටික දාන්න එපා උත් මං කියාගෙන යනවා. මචං පොඩ්ඩක් ඉඳපන්. මෙතන මචං තියෙනවා ඉය උඩ හෙළු මාලිගේ අන්තපුරේ. තමුසේගේ ඔය ඔළුව උඩනේ හෙළු මාලිගේ. ඔය හෙළුවෙන් ගෑනු මවාගෙන ඉන්න ඔය තමුසේගේ ඔය විකාර ෆැන්ටසිය ඉන්න අන්තපුරේ උඩක්කියක් නෙමෙයි මම. මම ඇවිල්ලා මව් බිසවක් කඳු කරේ. ඒ රජපෙලේ. මම ඇවිල්ලා මේ කුලවත් ගෑණියෙක් තමුසේගේ ඔළුවේ මවාගෙන ඉන්න ෆැන්ටසියේ ඉන්න හෙළු කුමාරියෝ වගේ නෙමෙයි කියලා. මචං ඕක කියන්න ඕක අහන්න දෙන්න ඕන මචං උඹලට මේ කෙල්ලෙක්ගෙම මේ ඉමෝෂන් එක. දැන් මගේ බේබිට මං කෝල් එකක් කරගෙන මචං අපි කියමු බලන්න ඔය කෑල්ල පොඩ්ඩක් කියලා පෙන්නන්න කියලා. මේ ළඟදි මට පොඩ්ඩක් කොහොම කතාවක් කිව්වා මෙයා. හෙලෝ. හෙලෝ. බේබි ඔයා වැඩක්ද මට පොඩි වැඩක් කරලා දෙන්නකෝ. නෑ නෑ කියන්න. මේ මම YouTube වීඩියෝ එකක් හදනවා මේ ලතින් කංකාරිය සින්දුවේ මීනින් එකට. ඒක එක තැනක තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඉහ උඩ හෙළු මාලිගේ අන්තප්පුරේ උඩක්කියක් නොවේ. මව් බිසවකි කඳු කරේ රජපෙලේ කියලා. මේකේ මීන් කරන්නේ අර බනින්නේ අර ගෑනු කට්ටිය මේ තමුසේ හිතාගෙන ඉන්න එපා මේ තමුසේගේ ඉන්න මේ ඔළුව ඇතුලේ ඉන්න තමුසේ ආශ්‍රය කරන වෙන ගෑනු වගේ කියලා මම මේ නම්බුකාර විදියට ඉන්න ගෑණියෙක්
හරිද? තමසගේ ඔළුව ඇතුලේ කොහමද ඇතිනේ වෙන ගෑනු කියලා අර බනින්න කෙල්ලෝ එහෙම පොඩක් ඒක ගර්ල්ස් ඉමෝෂන් එකකින් අර එන කෝපයෙන් වෛරයෙන් පොඩක් කියන්නකො කෑ ගහලා. හරි මට පුළුවන් විදියට කියන්නම්. ඕකේ. මේ තමුසේ හිතාගෙන ඉන්නේ මේ තමුසේ හිටපු අනිත් ගෑනු වගේ කියලාද මම? තමුසේගේ ඔළුව ඇතුලේ නම් ඇතිනේ ඉතින් එක එක වෙන ගෑනු. තමුසේගේ මෙහි යන හම්බ වෙන්න යන එක එක ගෑනු ඔළුව ඇතුලේ ඇතිනේ. ওই තමුසේගේ ගෑනු අන්තපුරේ ඉන්න අනිත් ඒ ගෑනු වගේ නෙමෙයි මම. තමුසේ මේ මාවත් ඒ ගානට දාන්න එපා. ඔළුව ඇතුලේ සෑහෙන ගෑනු ගොඩක් ඉන්නවනේ. මම මේ ඒ විදියට හැදුණු ගෑනු කෙනෙක් නෙමෙයි. වැදගත් විදියට හැදුණු ගෑනු ළමෙක්. මම වැදගත් පවුලකින් එන වැදගත් ගෑනු ළමෙක්. ඒ නිසා මේ මාව ඔයා ඒ වගේ ගානකට දාන්න එපා. ඔයාගේ ඔළුව ඇතුලේ ඉන්න මේ වෙන ගෑනු වගේ නෙමෙයි මම. ඔයා මේ කියන විදියට ඉන්න ඒ වගේ ගෑනු කෙනෙක් නෙමෙයි මම. ඒක මතක තියාගන්න. thank you love you හරිද? love you umma I call you later. Okay bye. ඔන්න ඔය වගේ මචං කෑල්ලක් තමා කියන්නේ රණ්ඩු වෙනකොට මචං ඒ කෑල්ලෙන්. හරිද? දැන් අපි යම ඊගාට ටිකට. මචං මේක කියන්නේ ගැහැණු රවටා බෝමා. ගැහැණු ගොඩාක් රවට්ටලා කැටුවා ආදාමා. ගෑනු ගොඩක් රවට්ටලා අන්තිමට කැටුවා ආවේ මාව පනට සේමා නුඹට ප්‍රේමේ. මම උඹට ආදරය කරන්නේ පන වගේ කෙල්ල කියන්නේ පනට පනහා සේමා ගෑනු බෝමා. උඹට ඉන්නවනේ ඉතින් ගෑනු ගොඩක් ආදරය කරන්න. උඹට ඉන්න හතර වටේම ගෑනු පන වගේ ආදරය කරන්න. ඊට පනට පනහා සේවා ගෑනු බෝමා කනට කරමා මටලු ප්‍රේමේ. ඒ කියන්නේ මචං හතර වටේම ගෑනු ඉන්න ආදරය කරන්න යනෝ මේ මට කනට කරලා තමයි ආදරය කියන්නේ. මාව තැන් තැන් වල කියන්නේ නැහනේ. මට ආදරය කියලා කොහෙද කියලා තියෙන්නේ තමුසේ. මම ආදරයක මගේ වයිෆ් කියලා මාව කවුද පෙන්නලා තියෙන්නේ. තමුසේ මට කනට කරලා නේ කියන්නේ මටනේ කියන්නේ ආදරය කියලා. තමුසේ පිළිගන්නේ නැහනේ වෙන කොහෙවත්. අන්න ඒ කතාව මචං. අපි ගාවට යන්න. मेरी जाओ මචං මේක කියනවා මේ ඇති දැම්මගේ දේශනේ ගත බීසනේ ගිනි ගන්නවා වගේ මට ඇති දැන් මට කෑ ගහන්න වුණා මට මේක කියන්න වුණා මං දැන් කිව්වා මට මේ දේශනේ ඇති මගේ ඇඟ දැන් ගිනි ගන්නෝ මට දැන් නවත්තන්න ඕන බෝ අවුලයි පෑසෙනේ හද ආසනේ මචං හරිද බෝ අවුලයි පෑසෙනේ මම මේ ආදරෙන් ඔයාට මගේ හදවතේ දීපු ආසනේ ගිනි ගන්නවා මචං ඇවිලෙනවා අවුලවනවා හරිද ඊට පස්සේ අවුවැහි වැටෙනා ලෙසේ ධර්මයේ ලොවේ පිරිමින් යටයි කොහේ අඩෝ මෙතන තියෙන මචං අර අටලෝ දහම් වගේ කේස් එකක් හරිද අවුවැහි වැටෙනා ලෙසේ ඒ කියන්නේ මේ අවුව වැස්ස වැටෙනවා වගේ ධර්මයේ ලොවේ ඒකයි ධර්මය අවුව වැස්ස වැටෙන එක ධර්මයේ කොටසක් පිරිමින් යටයි කොහේ හැම පිරිමියම මේ වගේ හරිද මේ කතන්දරේ කියන්නේ මචං අර වෙස් මුහුණු දාගෙන ඉන්න පිරිමි සහ වෙස් මුහුණු ගලවල ඉන්න පිරිමි දැන් සමහරක් කියුන් ඉන්න මචං තමන්ගේ රාගික පැතිකඩ මචං එළියට දාගෙන ඉන්නේ උන් ඉන්නවා. හරිද? සමහරක් කියුවේ වෙන මහත්තුරු වගේ ඉන්නවා. මොකා ගත්තත් මචං පිරිමින් යටයි කොහේ කියලා කියන්නේ. අවු ඇසි වැටෙනවා වගේ තමයි මේ ලෝකේ පිරිමි යටයි මේකට. කාටත් ඇති කෑදරේ රති සාගරේ. ඕනම පිරිමියෙක්ට තියෙන්නේ රති සාගරේ කෑදරේ
හරිද? ඒක මේ අරහෙද මෙහෙද කියලා නෑ. කවුරුත් එකයි. අවුවැස්ස වැටෙනවා වගේ කියලා මචං මෙතන කියන්නේ. මේක මරු කෑල්ලම් මචං මෙතන තියෙන්නේ. ඊට පස්සේ මචං ඊට පස්සේ නෑනේ. ඊට පස්සේ ඉල කෑල්ලට යන්න වෙනවා අපිට. ඔන්න තමයි මචං අර ඔක්කොටම නිකන් පිළිතුරක් හම්බෙන්නේ. මගේ පෙරදා පවට මගේ පවට නුඹේ පිනට උඹේ පිනට දෙගුරු රවටා එන්ට ආවේ මචං. මේක කියන්නේ අම්මයි තාත්තයි රවට්ටලා පැනලා ආපු කේස් එකක්. ඒ කියන්නේ මේ කසාද වෙලා තියෙන්නේ මේ අම්මා තාත්තගේ ආශිර්වාදයෙන් මත නෙමෙයි. හරිද? ඊට පස්සේ ඊළඟට කියන දෙගුරු පෙරදා රවටා දුගී පැලටා එන්න කියලා ඇයිද කීවේ? ඒකෙන් කියන්නේ මචං සමහරවිට මෙයා අම්මා තාත්තා එක්කදී හරි සැපවත් ජීවිතයක් ගත කරලා තියෙනවා. එන සල්ලිකාර ෆැමිලි එක වගේ කෙල්ලෙක්. හරිද? රවටලා මට අම්මලා තාත්තලා රවටලා මේ දුගී පැලට එන්න කිව්වේ මේ කරුමේ විඳින්නද යකෝ කියලා අහන්නේ මචං. ඊට පස්සේ ආයි අපි ඊටම මම නම් පළවෙනි කෝරස් එක තියෙනවා. උඹලා දැන් මේකේ මචං අර ඉන්සල්ලා කිව්වනේ මේකේ ඔළුවේ තියාගන්නේ මියුසික් එක කියන්නේ කොල්ලගේ ආතල් එක රිප්‍රසන්ට් කරනවා වෝකල් එක සහ මෙලඩි සහ වචන කියන එක කෙල්ලගේ දුක රිප්‍රසන්ට් කරනවා කියලා මේ අන්න ඒක දැන් ඔළුවේ තියන් පොඩක් අහපන්කෝ මේ කොල්ලගේ ආතල් එක මචං ලකින් මියුසික් වලින් යන්නේ මේ කෙල්ලගේ දුක් ගැනවිල්ල තමයි මචං වෝකල් එකෙන් යන්නේ කොල්ලගේ ආතල් එක මචං මේක ලියලා තියෙන්නේ ප්‍රතාප් මහත්තයා මේක මියුසික් කරලා තියෙන්නේ මචං චරිත අත්තලගේ මහත්තයා මේක කියන්නේ හසිනිවාසනා මහත්මිය මේ සින්දුවේ මචං මීනින් එක හරියටම කියන්න ඕන හින්දා ඒ කියන්නේ හරියටම මගේ පර්ස්පෙක්ටිව් එකත් මම හරියට කියන්න එපයි යකෝ තොපිට මම උඩින් පල්ලෙන් කියන්නේ අර මෙහෙන් දාලා කියන්න බෑනේ මං ඊයේ එළි වෙනකම් මචං ඇහැරි කියන මේක ඇහුවා හරිද මේක අහලා ගිහිල්ලා වෙන ට්‍රිප් එකක් යන්න ගිහිල්ලා පස්සේ මචං මම කල්පනා කරේ නැතයි මේ දේවදත්ත ඇත්තටම ඉන්දියද එතකොට මේ දේවදත්ත ඇත්තටම ඉන්දිය නම් රජ කාලේ ඔක්කොම බුදුහාමුදුරුවන්ට වන්දනාමාන කරන් අයියකෝ හිරේ දැම්මේ නැත්තේ බොරුවක්ද දන්නේ ඊට පස්සේ මචං මේ දැන් හැම කතාවකම හින්දි ෆිල්ම් එකක් වේවා ඕනම ෆිල්ම් එක විලන් කෙනෙක් සහ හීරෝ කෙනෙක් ඉන්න. එතකොට මේක මේ කට්ටියට අතිශෝක්තිය අඟවන්න මේ බුදුරජාන් වහන්සේගේ කියන්නේ බුදුරජාන් වහන්සේ ඇත්ත මං කියන්නේ ඒක අර අපිට අතිශෝක්තිය අඟවන්න කට්ටිය ඇඩ් කරපු කැරක්ටර් එකක්ද දේවදත්ත කියන්නේ මේ විලන් සහ හීරෝ කියලා එන වෙන ට්‍රිප් එකක් ගිහලා පාන්දර පහ වෙනකම් වෙන ට්‍රිප් එකක් ගියා බං නින්දක් නැහැ. ඊට පස්සේ මට මේකේ මචං ඇත්තම තේරුම කියන්න ඕනානේ. ඇත්තම කියන්න ඕන තේරුම වෙන්නේ මට පොඩි ඩවුට් එකක් තිබ්බා මචං තනින් තන මේකද කියලා එකක්. හරිද? මං ඊට පස්සේ මේක ලියපු අපේ ප්‍රතාප් මහත්තයාට කෝල් එකක් ගත්තා මචං. ප්‍රතාප් මහත්තයාත් එක්ක මං දීර්ඝ පොඩි chat එකක් දාලා ප්‍රතාප් මහත්තයාත් එක්ක මගේ පර්ස්පෙක්ටිව් එකක් කියලා ප්‍රතාප් මහත්තයා කිව්වා. හැබැයි මේ ප්‍රතාප් මහත්තයා කියපු කතාව මචං වෙනම කෑල්ලක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා එයා ලියපු එයාගේ ලියපුම මිනිහගේ කතාව. මේක මගේ පර්ස්පෙක්ටිව් එක මම මිනිහට මේක කිව්වම මිනිහා කිව්වා මචං ඒක මරු කියලා. ඒකයි මම මේකේ දාන්නේ. මේ මචං මේ මොකද්ද හැදේ මතකත් නැහැ. ප්‍රතාප් මහත්තයාගේ කතාව මචං මීට වඩා ඉන්ටරෙස්ටිං. මේක මම මේක කියලා තේරුමක් නැහැ මචං. ඒතර මගේ පර්ස්පෙක්ටිව් එක නෙමෙයි මචං. මිනිහා කිව්වා මාර කතාවක්. ඒක මිනිහගෙන්ම අහන්න ඕන. මම මිනිහගෙන් අහලා මම මේක රෙකෝඩ් කරගත්තා මචං මේ කෝල් එක ප්‍රතාප් මහත්තයා මේක කියනවා. ඉස්සලම මෙලඩි. කොහොමයි කියලානේ. සමහරක් කට්ටිය ලියලා
එයා හිටිය ඉහළ පැලැන්ති මිනිස්සුක පෙන්වන්නේ නැහැ. එයාලා හොරෙන් කරන්නේ දේවල්. එයාලගේ තියෙන ඔක්කොම ඩිසයිර්ස් ටික එයාලා එලිපිට පෙන්වන්නේ නැහැ. එයාලා ඩීසන්ට් අර වෙස් මුණ දාගෙන හිටියට දැන් ඔය අර නැචරල් මනුස්සයව පිරිමියව හම්බෙන්න ගන්න තමයි අර මනමේකේ මෙයාගේ කවුද රජාගේ ඉවෙන්ට්ගේ මේක වගේ තමයි. රජා වැද්දට කටුව දෙන්නේ රජා මරන්න ගෑණි අර වැද්දගේ තියෙන නැචරල් ගතිය. මම පැය භාගයක් ඉඳලා chat එකක් දැම්ම මචං ප්‍රතාප් මහත්තයාත් එක්ක. හරි සුන්දර මිනිස්සෙක් මචං. හරිද? හරි හොඳ සුන්දර මිනිස්සෙක්. මේ ඔය ප්‍රතාප් අයියම තමයි මචං කියන්නේ මේ සැලලි හිනි සින්දුව. චරිතත්තලගේ මහත්තයා මියුසික් කරපු චන්ද්‍රසේන තලංගම් මහත්තයා ලිරික්ස් කරපු මචං සැලලි හිනි කියලා සින්දුවක් තියෙන්නේ. ටොප් බඩු අහන්න මං යනවා. බයි බයි.